ජනශක්ති ලිමිටඩ් ලොකු වැඩකට අත ගහන්නයි යන්නේ. ඒ තමයි කොටස් වෙළඳ පොළට ඇවිත් රුපියල් බිලියන 5ක දැවැන්ත ප්‍රාග්ධනයක් එකතු කරගන්න එක. ඉතින් අද අපි මේ මූලාශ්‍රය දිහා බලලා කතා කරන්නේ මේ මූලික මහජන නිකුතුව නැත්තම් කවුරුත් දන්න විදිහට IPO එක ගැනයි. සමාගමේ විස්තර පත්‍රිකාවෙම තියෙන මේ තේමා පාඩය දිහා බලන්න මේකෙන්ම අපිට ලොකු ඉඟියක් ලැබෙනවා යාළගේ අභිලාෂය සහ ඉදිරි දැක්ම කොයි ළගේද කියන එක ගැන. හොඳයි. අපි මේ විග්‍රහය කරගෙන යන්නේ මෙන්න මේ විදිහටයි. මුලින්ම අපි බලමු IPO එකක් කියන්නේ සරලවම මොකක්ද කියලා. ඊට පස්සේ ජනශක්ති නිකුතුවේ විස්තර. එයාලගේ බිලියන 5 සැලැස්ම නිකුත් කරන මිලයි ඇත්ත වටිනාකමයි අතර වෙනස ඒ වගේම අවදානම් ගැනත් බඩලා අන්තිමට එයාලගේ සමස්ත දැක්ම ගැන කතා කරමු. ජනශක්තිගේ මේ ලොකු සැලැස්ම හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම මේකේ මූලිකම සංකල්පය ඒ කියන්නේ IPO එකක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගමු. මෙහෙම හිතන්නකෝ. හොඳටම සාර්ථක පෞද්ගලික බේකරියක් තියනවා. එයාලට ඕන වෙනවා අලුත්ම ලොකු කර්මාන්ත ශාලාවක් හදන්න. හැබැයි ඒකට සල්ලි ඕන. ඉතින් එයාලා මොකද කරන්නේ? තමන්ගේ බේකරිය පොඩි කෑලි වලට, ඒ කියන්නේ කොටස් වලට කඩලා ඒ කොටස් මහජනතාවට විකුණනවා. අන්න ඒ වගේ පෞද්ගලික සමාගමක් පළවෙනි වතාවට මහජනතාවට කොටස් විකුණන ක්‍රියාවලියට තමයි IPO එකක් කියලා කියන්නේ. හරි, දැන් අපි IPO එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. එහෙනම් අපි දැන් කෙලින්ම යමු ජනශක්ති සමාගමේ මේ විශේෂිත නිකුතුව ගැන විස්තර බලන්න. මෙන්න තියෙනවා මේ නිකුතුවේ ප්‍රධානම ඉලක්කම් ටික. ජනශක්ති ලිමිටඩ් නැත්නම් JSG කොටස් මිලියන 500ක් නිකුත් කරනවා. එක කොටසක මිල රුපියල් 10යි. ඉතින් ඒ හරහා යාලා එකතු කරගන්න බලාපොරොත්තු වෙන සම්පූර්ණ මුදල තමයි රුපියල් බිලියන 1000ක්. මේ වැඩේ සිද්ධ වෙන කාලසටහන බලුවොත් ඒකත් හරිම පැහැදිලි. විස්තර පත්‍රිකාව නිකුත් වුණේ මාර්තු 25 වෙනිදා. නිකුතුව ආයෝජකයින්ට විවෘත වෙන්නේ අප්‍රේල් 9 වෙනිදා ඉඳන්. ඒ වගේම මේක අවසන් වෙන්න නියමිත වෙලා තියෙන්නේ අප්‍රේල් 30 වෙනිදා. හොඳයි. දැන් අපි එනවා මේ කතාවේ වැදගත්ම ප්‍රශ්නෙට. JSG සමාගමේ එකතු කරගන්න දැවන්ත සල්ලි කන්දරාවෙන් මොනවද කරන්න හදන්නේ? රුපියල් බිලියන 5ක්. ඒක අතරම ලංකාවේ වෙළඳපොලේ හැටියට සැලකිය යුතු ප්‍රාග්ධනයක්. ඉතින් ආයෝජකින්ගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ තරම් ලොකු මුදලක් එයාලා යොදවන්නේ කොහොමද කියන එක. මේ දත්ත දිහා බැලුවම් පේනවා මේ බිලියන 5 බෙදිලා යන විදිය. බලන්න ලොකුම කොටස කියන්නේ 70%ක්ම යොදවන්නේ ලංකාව ඇතුලේ. එයාලගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරන්න. තව 20%කින් ණය පියවනවා. ඉතිරි 10% තමයි විදේශ වෙළඳ පොළවල් වලට ව්‍යාප්ත වෙන්න යොදාගන්නේ. සැලස්මේ ලොකුම පංගුව ඒ කියන්නේ රුපියල් බිලියන 3.5ක්ම වෙන් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව තුන JXG සමාගමේ ව්‍යාපාර ජාලය තවත් ශක්තිමත් කරන්න සහ විවිධ අංශවලට යොමු වෙන්න. එයාලා විශේෂයෙන්ම ඉලක්ක කරලා තියෙන්නේ සාමාන්‍ය රක්ෂණ, ක්ෂුද්‍ර මූල්‍ය සහ බැංකු නොවන මූල්‍ය ආයතන කියන ක්ෂේත්‍ර. මේකෙන් සමාගමේ ජාත්‍යන්තර සැලසුම් ගැන හොඳටම පැහැදිලි වෙනවා. එයාලා රුපියල් මිලියන 500ක් යොදවන්නේ ලංකාවෙන් එළියට යන්න. ඒකදත් විශේෂයෙන්ම ඉලක්ක කරන්නේ නැගෙනහිර සහ දකුණු ආෆ්‍රිකානු වෙළඳපොළවල්. ඇත්තටම මේක එකම වෙළඳපොළක් මත යැපීම අඩු කරගන්න හොඳ උපාය මාර්ගික පියවරක්. අන්තිමට රුපියල් බිලියනයක්ම යොදවන්නේ සමාගමේ දැනට තියෙන ණයබර පියවල දාන්න. මේකෙන් එයාලගේ මූල්‍යමය වියදම් අඩු වෙලා ශේෂපත්‍රය තවත් ශක්තිමත් කරගන්න එයාලා බලාපොරොත්තු වෙනවා. හරි. දැන් අපි හැරෙමු ඕනම ආයෝජකයෙක්ට හරිම වැදගත් කාරණාවකට. සමාගම මේ නිකුත් කරන මිල එයාලගේ ඇස්තමේන්තුගත ඇත්ත වටිනාකම එක සැසදෙන්නේ කොහොමද? මෙතනදී හරිම පැහැදිලි දෙයක් පේනවා. IPO එකේදී එක කොටසක් නිකුත් කරන්නේ රුපියල් 10කට. හැබැයි ස්වාධීන තාක්ෂේරුවක අනුව ඒ කොටසේ ඇත්ත වටිනාකම රුපියල් 15.9. ඒ කියන්නේ සැලකිය යුතු අඩුවකින් තමයි දෙන්නේ. ඉතින් ඇයි මේ වගේ වට්ටමක් දෙන්නේ? සමාගමම එයාලගේ විස්තර පත්‍රිකාවේ කියන විදියට මේක ලබා දෙන්නේ ආයෝජකයන්ට අනාගතයේදී එයාලගේ ආයෝජනයෙන් හොඳ ප්‍රතිලාභයක් ලැබෙන්න අවස්ථාවක් හදලා දෙන්නයි. හොඳයි. අපි ඊළඟට බලමු සමාගම විසින්ම හෙළිදරව් කරලා තියෙන අනාගත අභියෝග සහ අවිනිශ්චිතතාවයන් මොනවද කියලා. ඉතින් මේ දීප්තිමත් චිත්‍රයේ අනිත් පැත්ත මොකද්ද? මොනවද තියෙන අවදානම්? විස්තර පත්‍රිකාවෙම පෙන්වලා දෙන ප්‍රධාන අවදානම් කිහිපයක් තමයි මේ. පළවෙනි එක ලංකාවේ ඇතුලේ අලුත් ව්‍යාපාර අත්පත් කරගන්නකොට ඇතිවෙන්න පුළුවන් ප්‍රායෝගික අභියෝග. දෙවනුව විදේශ රටවල දේශපාලන සහ නීතිමය අවිනිශ්චිතතාවයන්. ඒ වගේම පොලි අනුපාත උච්චාවචනීය වීම වගේ වෙළඳපොළ අවදානම් සහ සමස්ත ආර්ථිකයේ සිදුවෙන වෙනස්කම් වගේ දේවලුත් මේකට ඇතුළත්.
හොඳයි. අපි දැන් මේ විග්‍රහය අවසන් කරන්න කිට්ටු වෙලා සමාගමේ ඉදිරි දැක්ම සහ අනාගත ඉලක්ක ගැන අවධානය යොමු කරමු. අපි මතක තියාගන්න ඕනේ JXG කියන්නේ දැනටමත් ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල තැනක් දිනාගෙන ඉන්න උපාය මාර්ගික වර්ධනයක් එක්ක ආපු ඉතිහාසයක් තියෙන සමාගමක්. සරලවම කිව්වොත් මේ එකතු කරගන්න ප්‍රාග්ධනය පාවිච්චි කරලා JXG සමාගම තමන්ගේ වර්ධනයේ අලුත්ම පරිච්ඡේදයක් පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ. ඒ දේශීයව විතරක් නෙවෙයි කලාපීය මට්ටමෙනුත් තමන්ගේ සේවාවන් පුළුල් කරමින්. ඒ අනුව බැලුවම මේ IPO එක කියන්නේ නිකන් සල්ලි එකතු කිරීමක් නෙවෙයි. මේක JXG සමාගම අලුත් යුගයකට අරගෙන යන්න පාවිච්චි කරන ප්‍රවේශපත්‍රය වගේ. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මේක. මේ රුපියල් බිලියන 5ක දැවන්ත සැලැස්ම ජනශක්ති සමාගම බලාපොරොත්තු වෙන මේ අලුත් ව්‍යාප්ති යුගය ඇත්තරම දියත් කරන්න සමත් වේවිද?